මෝනින් අද ඉතින් ඉරිදා ගෙදර ඉන්න දවස. අද තියෙනවා ස්කොච් බොනට් මං හදන්න පටන් අරන් තියෙනවා. ඒකේ වැඩ කටයුතු ටික තමයි අද ඉරි දවස ගෙදර ඉඳන් කරන්න තියෙන්නේ. පහුගිය දවස් ටිකේ හොඳටම වැස්සා. ඒකින්ද තිබ්බ පැල ටිකක් මෙතන මඩුවක් ගහලා ඉටි රෙදි වලින් වහලා තිබ්බේ. මොකද වැස්සට කස් ටික ඔක්කොම පැල ටික අනිවාර්යෙන් සවුත් වෙලා යනවා. හින්දා ඒක වහලා තිබ්බේ. ඉතින් ඒ ටික අද ඔක්කොම වත්තේ හැමතැනම ඔය අවුව වැටෙන තැන් වලින් මේ ගස් ඔක්කොම තියන්න ඕනේ මේතන. මේ සෙට් එකත් ඔක්කොම අද දාන්න ඕනේ මේ අවුව වැටෙන තැන් වලට. ඇත්තටම මුලින්ම පටන් ගත්තේ පෙබරවාරි වල තමයි මේ වැඩේ පටන් ගත්තේ මම. ගස් 500ක් වගේ හැදුවා. ඊට පස්සේ මේ ඔක්කොම ඒ කියන්නේ මේ ඔක්කොම හදලා තිබ්බේ ගස් 500ක් මෙහි අරගෙන එක ගස් 500ක් තියලා තිබ්බා. කොහොම හරි හිටු මැරීමේ රෝගය ආවා. ඒ දවස්වල වෙනකොට සාමාන්‍යයෙන් සතියේ කිලෝ 5ක් විතර වගේ කඩනවා. දවස්වල කිලෝ එකක් රුපියල් 1000 පැනලා තිබ්බේ. ඉතින් හිටු මැරීමේ රෝගය ආවා. ගස් 500ම මැරිලා ගියා. ඊට පස්සේ මම වැඩේ අතෑරියා. පස්සේ අම්මයි තාත්තයි ආයේ ඇට පැලවෙන්න දාලා පැල ඉතින් එයාලා හදලා තිබ්බා විසික් කරන්න බෑනේ. ඊට පස්සේ ආයෙ ඉතින් සුපුරුදු පරිදි ග්‍රෝ බෑග් වලට පස් පුරවලා ආයෙ ඉතින් දැම්මා. බලමු මේ පාර. පොඩි ගස් ප්‍රොජෙක්ට් එකක් කරනවා. භාගයක් ඉවරයි. නදියරත් හරි කොටස් බීසනෙත් ඉවරයි. ඊට පස්සේ අවුවටන හින්දා අර එක ගොඩේ තිබ්බ මේ පැල ටිකත් ගෙනත් තිබ්බා මේ හරියෙන්. මේවට කණුත් හිටෙව්වා මේ නැත්තම් හුළඟට වැස්සාමයි ටක් ගාලා පැත්ත ගන්නවා. සපෝට් එකට අනිවාර්යෙන් කණු හිටවන්න ඕන.